ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය සිංහල සිනමා ඉතිහාසයේ පැහැදිලි සන්ධිස්ථානයක්. මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය නවකතාව සිංහල සාහිත්‍යාවලියේ විශිෂ්ට නවකතාවක් වන්නේ යම්සේද ගම්පෙරළිය චිත්‍රපටයේද සිංහල සිනමාවේ විශිෂ්ට කලාකෘතියක් බවට පත් වුණා. ගම්පෙරළිය සිංහල සිනමාවට ප්‍රතිභා සම්පන්න කලාකරුවෙකුද දායාද කළ චිත්‍රපටයක්. ඔහු තිස්ස අබේසේකර. තිස්ස මේ චිත්‍රපටයේ අතිරේක දෙබස් රචකයා ලෙස සිනමාකරණයට ප්‍රවිෂ්ට වුණා. එය ඔහුගේ දීර්ඝ සිනමා ගමනක ආරම්භක පියවර සටහනයි. About all the nice things. තිස්ස අබේසේකර 1956ට පෙර මෙරට උපන් ද්විභාෂීය පරපුරේ විශිෂ්ට බුද්ධිමතෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. 1939 මැයි මස 7 වෙනි දින ඔහු තිස්ස ආනන්දද ෆොන්සේකා යන නමින් සමනල කන්දේ සෙවනැල්ල වැටුණු පන්නිපිටිය දෙපානමදී ජන්මලාභය ලැබුවා. තිස්ස දෙමහුන් සංස්කෘතියක ප්‍රතිඵලයක් යැයි කිව හැකි. ඔහුගේ පියා ඉංග්‍රීසි කතා කරන නාගරික ඉහළ මැද පන්තියට අයත් වූ අතර මව සිංහල බෞද්ධ ගැමි කාන්තාවක වුණා. පියා ඔස්සේ ඉංග්‍රීසි සංස්කෘතියේ රුව ගුණ හා තේජසින් පෝෂණය වූ තිස්ස මව ඔස්සේ සිංහල සංස්කෘතියේ උත්තමාංගයන්ගෙන් නොමද අනුප්‍රාණයක් ලැබුවා. පියාගේ ආභාසයෙන් ශේක්ස්පියර්, ගතේ, වර්ඩ්ස්වර්ත් වැනි බටහිර කවීන්ගේ රචනා පරිශීලනය කළ තිස්ස මවගේ ඇසුරෙන් යසෝදරාවතේ කවි, වෙස්සන්තර ජාතකයේ කවි උගත්තා. එහි රසය විඳගත්තා. ඒවායේ චමත්කාරය අත්දුටුවා. මේ සියල්ල ඔහුගේ භාවනානුස්මෘතියේ තැන්පත්ව තිබුණා. තිස්ස මූලික අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විදුහලෙන්. එහිදීද ඔහු සංස්කෘතීන් දෙකකින් පෝෂණය ලැබුවා. ඒ අභිලාෂයෙන් ඔහු 1960 දී ඉපනැල්ල නමින් කෙටිකතා සංග්‍රහයක් ලියා පළ කරනවා. එහෙත් ඔහුගේ දෛවය එක් අහම්බු සිදුවීමකින් මුළුමනින්ම වෙනස් කරනවා. ඒ සිදුවීම නම් ඔහුට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් මුණගැසීමයි. තිස්සගේ ප්‍රතිභා නැනමහිමය අන්තර්ඥානයෙන් වටහාගත් ලෙස්ටර් ඔහුට සිනමා දොරකවුළු විවර කළා. තාත්තා කොහෙද ගියේ? තාත්තා මන්තරාජ්‍යලයා ගිහින්. තාත්තගේ මොනවාද නන්දට අවුරුද්දට හම්බුන තෑගි? චීත දෙකකුයි 62කට රිදී හම්බුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ අතිරේක දෙබස් රචකයා වූ තිස්ස පසුව ලෙස්ටර්ගේම දෙලොවක් අතර චිත්‍රපටයේ දෙබස් රචකයා බවටද පත් වුණා. විශ්වවිද්‍යාලේ ඉන්නකොටත් ඔයා හැමතිස්සෙම වාද කරලා ප්‍රශ්න වලින් ගැලවුණා. මාත් ඒ දවස්වල මෝඩියෙක් වගේ ඔයත් එක්ක කොච්චර වාද කෙරුවද? ඒ දැන් මං එච්චර මෝඩ නෑ. හොඳයි චිත්‍ර දැන් මම මෝඩ නෑ. ඔයා මේරු මනසක් ඇති තල තුනක් කාන්තාවක්. තිස්ස තරම් කාව්‍යාත්මක වූත් නාට්‍යාත්මක වූත් දෙබස් ලිවීමේ ප්‍රතිභාවකින් යුතු වෙනත් තිරකථා රචකයෙක් සිංහල සිනමාවේ තවත් නැති තරම්. ඔයාගේ කාර්යකට මිනිහෙක් යට වුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු ආරම්භ කරනකොට ලෙස්ටර් පීරිස් මහත්මයා මට ආරාධනා කළා මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හැටියට සම්බන්ධ වෙන්න කියලා. මොකද දෙබස් රචනයේදී එතුමා යම්කිසි පැහැදීමකට පත් වෙන්නට ඇති ඒ කටයුත්ත මම හොඳට කළා කියලා. ගම්පෙරළිය චිත්‍රපටයෙන් පස්සේ එතුමා නිර්මාණය කරපු දෙලොවක් අතර චිත්‍රපටියෙත් සහාය අධ්‍යක්ෂණයෙන් සහ දෙබස් රචනයෙන් මම සහභාගී වුණා. ඩී.බී. නිහාල් සිංහගේ කෙටි කතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ, මුදලිනායක සෝමරත්නගේ බිනරමලි, තිස්ස මුල් යුගයේ ලියූ
තිරනාටක අතරින් කීපයක්. එයින් බිනරමලී තිරනාටකය සඳහා තිස්ස පළමු වතාවට සරසවිය සම්මානය හිමි කරගත්තා. මම නෙවි ඔයයි වෙනස් වෙලා තියන්නේ. ඒ කියන්නේ රජ දැක්මට අවසරද? අවසරයි. Thank you. වැලිකතර තිස්ස එකලලියූ විශිෂ්ට ගණයේ තිරනාටකයක්. ඔහුගේ උපතින්ම පැවතුණු දක්ෂතාවය සමග විශ්ව සාහිත්‍යයට ඔහු තුළ තිබුණු පිපාසය සමග මුසුවුණු දැනුමක් විනුමක් තමයි ඔහුගේ තිර රචනයට යොමු වුණේ. ඒ දැනුම උපයෝගී කරගෙන ඒ දුර්ලභ ගණයේ අවංකවම දුර්ලභ ගණයේ දැනුම උපයෝගී කරගෙනයි ඔහුගේ විශිෂ්ට තිර රචන ලියුවේ. එවන් දැනුමක් සහිතව චිත්‍රපට තිර රචනයේ යෙදෙන්නන් මං දන්න තරමට මේ රටේ නැහැ. මගේ හැඟීම අනුව ඔහු පමණයි එවැනි දැනුමකින් තිර රචනය ලියුවේ. ඒ අනුව මම ඔහු දකින්නේ මෙරට බිහිවුණු සිටිය විශිෂ්ටතම චිත්‍රපට තිර රචක හැටියට. මේ වෘතාන්තය කෙසේ පටන් ගත යුතුදැයි මම නොදනිමි. එහෙත් ඒ සිදුවීම් මා මතකයට නැගෙන්නේ එවන් කාල රටාවකට අනුව නොවේ. එය එලෙසම ඔබට විස්තර කළහොත් එය අගක් මුලක් නැති නන්දෙඩවිල්ලක් යැයි ඔබ සිතනු ඇත. නිධානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අග්‍රකෘතිය පමණක් නොවේ. එය රංගදර ගාමිණී ෆොන්සේකාගේත් සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසගේත් තිරකතා රචක තිස්ස අබේසේකරගේත් අග්‍රකෘතිය බවට පත්වෙනවා. නිධානය සැබවින්ම ඔවුන්ගේ සාමූහික දීශක්තියේ මහරු ඵලයක්. මං හිතන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට හැඟී ගියා නිධානය තිරනාටකය මම වර්ධනය කරපු ආකාරයෙන් ඒක මගේ මව්ගේ. එය එතුමාගේ අම්මා අන්තර වුණාට පස්සේ කවුරුද ලෝකයට අයිති වස්තුවක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඉතාමත්ම මේ ස්වභාවෝක්ති සිනමාකරුවෙක්, යථාර්ථවාදී සිනමාකරුවෙක්. එතුමා සමාජයේ තමන් දකින දේ පුද්ගලාන්තර සම්බන්ධතා ඉතාමත්ම සියුම් ලෙස විවරණය කරමින් එය කිසියම් ස්වභාවෝක්ති සිනමා වහරක පිහිටා වෘතාන්ත කලාවක පිහිටා චිත්‍රපට නිර්මාණය කරන සිනමාකරුවෙක්. ඔහු අයිති වෙන්නේ අනිවාර්යයෙන්ම සත්‍යජිත් රායි, යසුජිරෝ ඕසු වැනි යථාර්ථවාදී සිනමාකරුවන්ගේ ගොන්නට. නමුත් මං හිතන්නේ නිධානයේදී ඔහු එහි ඉම දක්වා ගියා. එසේ යෑමට මං හිතන්නේ එක්තරා විදිහක මේ බලපෑමක් ඇති වුණා කියලා මගේ තිරනාටකයේ. තිරනාටකයේ ඔහු ඉතාමත්ම ශූර ලෙස, ඉතාමත්ම පරිණත ලෙස රූප සිනමා කෘතියක් බවට පරිවර්තනය කළාට මං හිතනවා ඔහු තුළ යම්කිසි හැඟීමක් ඇති වෙන්න ඇති මේක මගේ ආර නෙවෙයි කියලා. මං හිතනවා ඒකේ නිධානය චිත්‍රපටයේ මොකක්ද දුරට තිර රචනයේ හැම එකම සාර්ථක වුණා. හැම අංශයම. ඉතින් චිත්‍රපටයක් හැම අංශයම සාර්ථක වෙන්න ඔක කලාතුරකින් ඔක වෙන්නේ. ඒක වුණාම තමයි චිත්‍රපටය විශිෂ්ට ගානයේ චිත්‍රපටයක් වෙන්න ඉඩ තියෙන්නේ. නිධානය තිර රචනයෙන් පසු තිස්ස මෙරට සිටින අද්විතීය තිරකතා රචකයා බවට අවිවාදයෙන්ම පිළිගැනුණා. ඔහු ලියූ තිරනාටක 3ක් සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට 10 අතරට තේරුණා. ඒ නිධානය, වැලිකතර හා විරාගයයි. විරාගය චිත්‍රපටය ඔහුගේම අධ්‍යක්ෂණයක් වුණා.
අපි ආවේ මහත්තයා අපේ හයිත් කියන්න. කවුරුවත් ඕනේ නැහැ. මගේ මේ අත් දෙකෙන් මට පුළුවන් මහත්තයා බලා ගන්න. වති මොකටද කරදර වෙන්නේ? මං වැඩි කලක් තව ජීවත් වෙන එකක් නෑ. ඒ ටිකත් මේ විදියටම ගෙවිලා ගිය දෙන්න. විරාගය කියන චිත්‍රපටයේ මං යම් ආකාරයක කුසලතාවයක් පෙන්වුවා නම් ඒ කුසලතාවයේ හැම අවස්ථාවකදීම මට ග්‍රහණය කර ගැනීමට, මට අවබෝධ කර ගැනීමට, මට දරා ගැනීමට තිබුණු ශක්තිය තමයි තිස්ස අයියා. මට හිතෙනවා විරාගයේ අරවින්ද අවසාන වශයෙන් කියනවා ඔහුගේ ලෙඩේ පිළිබඳවත්, ඔහුගේ ආත්ම විශ්වාස පිළිබඳවත් කිසිම විශ්වාසයක් නැති වුණාට කරුණාව, දයාව, ඇල්ම තියෙන තැනක ජීවත් වෙන්න හැකි වෙච්ච නිසා ඔහු සතුටින් මිය යනවා කියලා. මමත් විශ්වාස කරනවා ඒ කරුණාව, දයාව, ඇල්ම කියන එක අපි හැමෝගෙම 36ට ලැබුණා කියලා. හැබැයි ඒක කොයිතරම් දුරට ලැබුණද ඒ කියන්න නම් මගේ හිතේ ඇති වෙන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්. මා ලොකු ලියවිල්ලක් දෝත පුරා අරන් ගියා. ධාතු කරඬුවක් වගේ. අර ගෙරි මාස් කන සුද්දන්ට පිළිගන්නන්න. කවද්ද බොලව සිංහලෝ මේ වගේ විපර්යාස කෙරුවේ? මන් තොපිට කිව්වා මේ නාටකම නටන්න හදනකොට එපාය කියලා. තොපි ඇහුවද? වීරපුරන් අප්පෝ අහසින් පොළවට ගඟ අත්තර පරසතුරෝ ගුරු ගෙදර තිස්සලියෝ තවත් තිර නාටක. සරත් අයියට මතකද ලලිත්? කවුද? එදා පාටියේදී නැටුවේ. ඔව් මට මතකයි. එයා මට ලියුමක් කියලා තිබුණා. ඉතින් ඔයකට උත්තරයක් ඇරියද? නැහැ. ආමත්ව ඉන්ට වේමයි බෝ දුක් විඳින්ට වෙන්නේ. ආමත්ව ඉන්ට වේමයි බෝ දුක් විඳින්ට වෙන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයක් වූ උප්පලවන්නා ඔහු අවසානයට ලියූ චිත්‍රපට තිර රචනය වුණා. තිස්ස මිය යන්නට ප්‍රථම තවත් තිරනාටක දෙකක වැඩනිම කර තිබුණා. එකක් මහාචාර්ය සුනිල් ආරියරත්න වෙනුවෙන් ලියූ කුසපබාවති. අනෙක විශ්වනාත් බුද්ධික කීර්තිසේන වෙනුවෙන් ලියූ විජයබා කොල්ලය. සිවුරු පොරවා තුන් මලුවේ සක්මන් කරන්නේ උප්පලවන්න. තිස්ස වෘත්තාන්ත සිනමාකරණයට එළඹෙන්නට පෙර වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළා. ඔහු කෙටි කලක් රජයේ චිත්‍රපටාංශයේද සේවය කර තිබෙනවා. මාටින් වික්‍රමසිංහ අලලා තැනුණු සිංහල ලකුණ, රුක්මනී දේවී අලලා තැනුණු මැවිලා පෙනේ විරූපේ, රත්තරන්, මට තාම මතකයි, සාන්නෙලිය, සූරියමල, තිස්සගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ වාර්තා චිත්‍රපට. මට මතකයි දවසක් මට කියපු කතාව. මොකද්ද? ගම්පලාත්තික තිබුණ තෙවංග චේත අකාරය ආරම්භනවා කියලා. ඔව් මට මතකයි. තිස්ස වෘත්තාන්ත සිනමාකරණයට ප්‍රවිෂ්ඨ වන්නේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ නවකතාව සිනමාවට නගමින්. අයියා නිදිද? ඔව් එයාට පාන්දර නැගිටින්න හොඳ නෑනේ. ඇදුම තද වෙනවා. තාත්තා නම් ගියා. කොහෙද? නාන්න යනවා කිව්වා. ඔහු අධ්‍යක්ෂණය කළ
පළමු චිත්‍රපටි. කරුමක්කාරයෝ කියන චිත්‍රපටි ප්‍රධාන කාන්තා භූමිකාව රඟපෑවේ මම. මගේ සිනමා ජීවිතේ කවදාවත් අමතක කරන්න පුළුවන් චරිත නිරූපිතුමා මට දුන්නේ. ඉන්පසු මහගෙදර චිත්‍රපටයේ කුමාරි මල්ලින්න. මහගෙදර ඔහු ඊළඟට නිර්මාණය කළ සිනමාපටය බවට පත් වුණා. තිස්ස අබේසේකර නම් වූ තනි පුද්ගලයා තුළ කලාකරුවන් ගණනාවක්ම ජීවත් වුණා. ඔහු චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, තිරනාටක රචකෙක් පමණක් නොවේ. ඔහු චරිතාංග නළුවෙකු, කවියෙකු, ගීත රචකයෙකු, විශිෂ්ට හඬ පෞරුෂයකින් හෙබි නිවේදකයෙකු, කලා විචාරකයෙකු හා වෙළඳ ප්‍රචාරක දැන්වීම් ශිල්පියෙකු වශයෙන්ද තම නිර්මාණාත්මක කෞශල්‍යයන් විදහා දැක්වුවා. කැමැත්තෙන් නැග්ගේ නැත්තම් අද සිද්ධ වෙනවා බලේ පාවිච්චි කරලා. අදාසි අපු බය වෙන්න එපා. වරදක් නොකළ සරදියල් නිදහස් වෙලා ගෙදරේ. තිස්ස මන්දාරම්මෙලි සරදියල් වැනි ටෙලිනාට්‍යවලත් විවිධාකාර චරිත නිරූපණය කළා. තිස්ස ඉංග්‍රීසි බසින් ප්‍රබන්ධ කතා කීපයක්ම ලියා තිබෙනවා. ඔහු ලියූ බ්‍රිගින් ටෝනි හෝම් නම් ඉංග්‍රීසි කතාව 1996 දී ග්‍රීෂන් නම් සම්මානය හිමි කරගත්තා. තිස්ස ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස කාලයක් කටයුතු කළා. සිනමා වැඩමුළු සංවිධානයෙන් සිනමා සංගරාවක් පළ කිරීමෙන් වැනි ක්‍රියාකාරකම් ඔස්සේ එකල තිස්සගේ සහභාගිත්වය යටතේ චිත්‍රපට සංස්ථාව කළ මෙහෙවර උදාරයි. ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද තිස්ස අගනා සේවාවක් ඉටු කළා. සිනමාව මැදුරක් නම් ඒ මැදුර ගොඩනැගීමට සිව්දිගන්තයෙන් පැමිණෙන පරිවාර ඇත්තන්ට සුවිශේෂී එක් වගකීමක්, හපන්කමක් හා ක්ෂේත්‍රයක් වෙයි. එනමුතු මෙකී සිනමා මැදුරතට පිළිපන් බහුවිධ ප්‍රතිභාවෙන් අනෝනයෝ සුදුර්ලභය. සිනමා තිරරචනයේ පරිණත පරමාදර්ශයසේ, සිනමා විචාරයේ අයුල්මය ප්‍රතිරාවයසේ, සිනමා රංගනයේ රජතමය පිළිමුගුවසේ, සිනමා අධ්‍යක්ෂණයේ රන්මුවා සංකේතයසේ තිස්ස අබේසේකර නාමය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේමී හදවත් සරසියේ වැජවෙන භූමිකාව සදාතනික දිදුලීමකි. සිසුන් අනුගාමිකයින් සව්වන් සුවහසින් හදා වඩා ලොවට පිදුවද ගුරුකුලයක් නොමැති මහා ඇදුරුපාණෙනි, මේ දිව්‍ය හරසර පිළිගනු මැනවි. මා නිදිගත් මොහොතේ අවදි කළ මැනවි. ඉක්මනින්ම කාර්යනිම වූවායැයි නොකියනු මැනවි. තිස්සට ඉක්මනින්ම නික්මයාමට වමනාවක් තිබුණාදැයි අපට සිතෙනුයේ ඉතාම මෑතකදී රූපවාහිනී හඬමුසුවකට පැමිණි තිස්ස අබේසේකරයන් පැවසූ මේ වදන් නිසාය. ස්වකීය ජීවිතයේ 70 වෙනි උපන්දිනය තිස්ස ලබන මැයි මස 7 වෙනි දින මහත්
උත්කර්ෂවත් ඇරෙන් සැමරීමට නියමිතව සිටියා. එහෙත් දෛවය කෙතරම් අකාරුණිකද. ඔහු අප සිත්හි ශෝක සන්තාප ඉදිරි කර අකල් මරණයකට ගොදුරු වුණා. සියලු දුක්ඛ දෝමනස්යන් දරාගෙන සිටි ප්‍රිය බිරිඳට සහ දියණියන් සිව් දෙනාටත් පුතුටත් තිස්ස අද නොකියාම යන්න ගිහින්. එයා නැති වෙච්ච එකේ පාඩුව ගැන මට කතා කරන්න බෑ. හැබැයි මම දන්නවා රටට නම් හුඟක් වටින මිනිස්සෙක් නැති වුණා කියලා. මිල කරන්න බැරි. සැමියෙක් විදියට මට වෙච්ච පාඩුව ගැන මට තාම හිතන්නවත් බෑ. මට ඒක මගේ ඔළුවට තාම ඇවිල්ලවත් නෑ. මට එයා නැති වුණා කියන එක. යහන තනි වුවද සිතුන සිතුම් විසුල හැඟුම් අනන්තා පරිමාණ වීය. අඩ සියවසක් අභිබවා දුටු සිහිනද අනන්ත පරිමාණ වීය. එනමුදු ඒ සිහින බොහෝවක් සැබෑ වීය. තිස්සා බේසේකර නම් වූ සොඳුරු සංවේදී කලාකරුවා අප්‍රමාණ බහුශ්‍රත මිනිසා අද අප අතර නැහැ. ඔහුගෙන් හිස්වන රික්තය පුරවන්නේ කවුරුන්ද? සාහිත්‍ය කලාවට මාටින් වික්‍රමසිංහ නම්, වේදිකා නාට්‍ය කලාවට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර නම්, මුද්‍රා නාට්‍ය කලාවට චිත්‍රසේන නම්, සිනමාවට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්, රංග නිරූපණ කලාවට ගාමිණී ෆොන්සේකා නම්, තිරනාටක රචනා කලාවට ශ්‍රේෂ්ඨයා තිස්ස අබේසේකරයන් මිස අන් කවරෙක්ද?